ඔන්න අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ මිනිලයිෆ් YouTube channel එකෙන් ගැන තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක. ඔන්න අපි අද කතා කරන්න යන්නේ බජට් ෆෝන් එකක් ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් අද අන්බොක්ස් කරන්න යන්නේ ඔස්කා මොඩර්න් 8 කියන සුපිරි බජට් ෆෝන් එක. ඉතින් මම මේක මිලදී ගත්තේ කදුරේල ෆෝන් මාකට් කියන එකේ. ඉතින් අපි මේ පැකේජ් එක අන්බොක්ස් කරන්න යමු. මේක ගලවමු. ඊට පස්සේ මේකට ෆ්‍රී බෑග් කවර් එකක් එනවා. මේකත් අයින් කරලා අපි බලවෙන්නම බොක්ස් එකේ සඳහන් දේවල් කතා කරමු. මේකේ පළවෙනිටම තියෙන්නේ ඔස්කර් කියලා. ඊට පස්සේ ඒ කියන්නේ එයාලගේ බ්‍රෑන්ඩ් එකේ නම තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඊට පස්සේ GB 128යි තව GB 16ක් එයාලට RAM එක දාගන්න පුළුවන් කියලා තියෙනවා. ආය මේකේ හොඳ ෆොටෝ එකක් තියෙනවා. හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙත් නම මොඩර්න් 8 කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන එයාලගේ QR කෝඩ් එක තියෙනවා. ඊට පස්සේ තව ඒවා ටිකක් තියෙනවා. ඔස්කර් කියලා නම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ කියවන්න පුළුවන් නම් කියවන්න ඕන නම් මේ වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා මේ කියවන්න. මම මේකින්ද ඒක සඳහන් කරන්න යන්නේ නැහැ වීඩියෝ එක දිග්ගැස්සෙන හින්දා. හරි දැන් අපි මේක අන්බොක්ස් කරමු. මේක ස්මූත් විදිහට ඕපන් වුණා. හරි. මේකේ බිල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් බජට් ෆෝන් එක 34000 තමයි රුපියල් ගත්තේ. ඉතින් පළවෙනිට මට මේ ෆෝන් එක හම්බෙලා තියෙනවා. මට ඉතින් මේකට ෆ්‍රී බෑග් කවර් එකක් හම්බුණා. ඒක තමයි මේ බෑග් කවර් එක. ඊට පස්සේ අපි ෆෝන් එකත් එළියට අරගෙන වාව්. ඉතින් ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. අපි මේක හොඳ පෙනුමක් තියෙනවා. දැන් අපි බලමු මේකේ කැමරාව පැත්තේ. කැමරාව පැත්තේ මෙතන ගහලා තියෙනවා 15MP AI කැමරා කියලා. ඉතින් මේක AI කැමරා එකක්. තව මෙතන එයාලගේ තව විස්තර ටික සඳහන් කරලා තියෙනවා. ඔස්කර් කියලා බ්‍රෑන්ඩ් එකේ නම චූටියට දාලා තියෙනවා. හොඳ පෙනුමට තියෙන ෆෝන් එක. අපිට ටෙම්පර්ඩ් එකක් නොමිලේ හම්බ වෙනවා. ඊට පස්සේ ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවා. අපි දැන් මේක පවර් ඔන් කරලා බලමු. පවර් ඔන් කරන්න කලින් තව මේකේ චාර්ජර් එක තියෙනවා. SIM removal tool එක තියෙනවා. තව paper works තියෙනවා. අපි දැන් මේකේ චාර්ජර් එක ගමු එළියට. බරයි. ඊට පස්සේ AC adapter කියලා තියෙනවා. ඒක USB එකක් තියෙනවා මෙතන. මේක මෙහෙම දිගහැරලා ගහන්න තියෙන්නේ. අපි දැන් මේ ෆෝන් එක ඔන් කරලා බලමු. ඔන් කරලා ෆෝන් එක ඔන් වෙන ගමන් තියෙන්නේ guys. power by Android Oscar කියලා සඳහන් කරලා තියෙනවා. අපි ෆෝන් එක ඔන් කරගත්තා. අපි දැන් මේකේ settings වලින් බලමු. මේකේ storage එක, එතකොට about phone වලින් තව විස්තර ටිකක් තියෙනවා. ඒ ටිකක් බලමු. settings වලට යනවා මෙන්න. දැන් අපි පළවෙනිම about phone වල ගිහිල්ලා පළවෙනිම තියෙනවා phone model modern 8 කියලා. මේකේ තියෙන processor එක තමයි 8 core max 2.0 GHz. total battery capacity එක මිලිඇම්පියර් 6000ක් තියෙනවා. RAM එක GB 8ක් තියෙනවා. display size 720යි 1600යි. ඊට පස්සේ කැමරාව අපි දැන් මේකේ ෆොටෝ එකක් දෙකක් ගහලා බලමු. ඉතින් එච්චර quality නෑ මේකේ ෆොටෝ. මොකද බජට් ෆෝන් එකක් ඉඳලා වීඩියෝ quality එක බලමු දැන්. එච්චර ඒකත් quality නෑ උනාට ඉතින් අපි දැන් මේකේ portrait option එකක් තියෙනවා. අපි මේකත් බලමු. අපි දැන් මේකේ selfie cam එක බලමු. photo option එකකින් අපි මාරු වෙනවා මෙහෙම. selfie cam එක මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒක ටිකක් ඒ කියන්නේ දැන් මේකත් එක්ක සාපේක්ෂව බලනකොට ඒක ඊට වැඩි අවුල්. night කියලා තියෙනවා, macro කියලා තියෙනවා, pro කියලා තියෙනවා, panorama කියලා තියෙනවා, time lapse ඒ option ටික. ඉතින් මේ විදිහට තමයි කැමරාව පැත්තෙනුත් ඒ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් අද මෙහෙම තමයි අපේ වීඩියෝ එක උනේ. ඉතින් කාට හරි ගන්න ඕන නම් මේකේ link එක මම පහලින් දාන්නම්. ඉතින් මේ බජට් ෆෝන් එකක් ඉතින් හොඳයි සාමාන්‍ය වැඩ කරගන්න එක්කෙනෙක්ට.
ඉතින් මේ channel වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, ඔයාලට දැනෙන දේවල් comment කරන්න, share කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් අලුත් දවසක හම්බෙමු.